යාළුවනේ, ඔයාලට කොහොමද? අද අපි කොහෙද යන්නේ කියලා බලමු. චුට්ටක් දුර ගමනක් තමයි යන්නේ අද. අපේ වැකේෂන් එක ස්ටාර්ට් කරන්නයි හදන්නේ. අපි ඉතින් වැකේෂන් එකට යන්නේ අපේ මහත්තයාගේ අම්මාගේ ගෙවල් තියෙන දිහාවට. එහෙනම් මේ vlog එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. ගමන යන අතරමඟ අපිට ගොඩාක්ම දකින්න පුළුවන් වෙනවා කිලෝමීටර් ගාණක් විතර ඈතට විහිදෙන උමං මාර්ග. බලන්න, මේ වගේ පොඩි උමං මාර්ග තියෙනවා. ඒ වගේම තමයි කිලෝමීටර් ගාණක් විතර තියෙන උමං මාර්ගත් තියෙනවා. හරිම ලස්සනයි. මේක මටයි චුට්ටියටයි පළවෙනි එක්ස්පීරියන්ස් එක විදිහට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. දකිනකොට මේව හරිම ලස්සනයි. බලන්න සුබහදාමේ ලස්සන. අපි මේ යන ට්‍රිප් එකේදී මේ වගේ තැන් ලස්සන තැන් ගොඩාක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් වලින් ඔයගලන්ටත් මම අරගෙන ආවිලා තියෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා ඒ තැන්. සීතල වතුරේ මේ මාළු කොහොම ඉන්නවද මන් දන්නේ සියන මාකට් එකට. මේක සතියේ එක් දවසක් විතරයි තියෙන්නේ. මේකේ තියෙනවා අපිට ඕන විදිහේ තෝරලා ගන්න පුළුවන් ඇඳුම් ಜಾති, ඒ වගේම කෑම ಜಾති, පළතුරු, ඒ වගේම තමයි ලස්සන මල් තලක් තියෙනවා. බලන්න, මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ඔයගලන්ට ගෙනල්ලා තියෙනවා. බලන්න ඒවා ලස්සනද කියලා. මේකත් ඉතාමත් විශේෂ තැනක් සීන සිටි එකේ තියෙන. ඇයි දන්නවද? මේකේ තමයි වසරේ එක් කාලයකදී අශ්ව තරග පවත්වන ස්ථානය. මේ ස්ථානයේ තියෙනවා තවත් ලස්සන
නිල් පාට වතුර පිරිච්ච කිරිගරුඩ පිළිම වලින් වට වෙච්ච